සුබ දවසක්. ගිය නුවණ ඇතුල් ලබාවත් අද්දවන්න බෑ කියනවා. ඒක ඇත්ත. මොකද ඒක ගිහිල්ලා ඉවරයිනේ. නමුත් මින් ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්නට වැඩ කරන්නට පොලිස්පතිතුමා, පොලිස් ඇමතිවරයා, පොලිස් නියෝජ්‍ය ඇමතිවරයා, ඒ වගේම රටේ සේනාධිනායකයා, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හා උසස් පොලිස් නිලධාරීන් වැඩ කටයුතු කරනවා නම් මේ රටේ වෙලා තියෙන දරුණු ගණේ අපරාධ මීට වඩා වේලාසනින් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්. ගේම සංකීර්ණ කරගෙන තියෙන්නේ. වැඩසටහන අමාරු කරගෙන තියෙන්නේ ඇතැම් තැන්වල රජයේ ආරක්ෂක අංශ අතිශය දුබල තැනක තමයි ක්‍රියා කරලා තිබෙන්නේ. මොකද මම එක වැඩසටහනකත් ඔබට කිව්වා කජ්ජා චමුදිතත් එක්ක කරපු සාකච්ඡා දෙකෙන් පසුව ආණ්ඩුව විසින් කජ්ජාව අත්අඩංගුවට ගෙන හෝ කජ්ජාව රජයේ සාක්ෂිකාරයෙක් කරගෙන පරීක්ෂණ මෙහෙවනු ලැබුවා නම් ගොඩාක් දේවල් හොයාගන්න තිබුණා. දැන් අද තියෙනවා සීන් එකක්. මේ දැන් දැක්කේ ප්‍රවෘත්තියේ දැක්ක ගම වැඩසටහනක් කරන්න ආසයි තුනා. මොකද්ද හේතුව? මේ අපි කිව්ව දේවල් මේ විදිහට වෙලා තියෙනවා. ඉතින් මේ වෙලා තියෙනකොට කොච්චර ලේසිද එක නිලධාරියෙකුට එක දශමයක ප්‍රමාණයකින් සිහි කල්පනාව ආවනම් චමුදිතත් එක්ක කරපු වැඩසටහන් දෙකේදී ඒ කජ්ජා පැමිණිලා රාජපක්ෂවරු කියන්නේ කවුද? රාජපක්ෂවරු නෙමෙයි, රාජපක්ෂලා කියන මිනිමරු ඝාතකයෝ කවුද කියන එක, අපරාධකාරයෝ කවුද කියන එක ඔහු ඍජුව ප්‍රකාශ කළා. ඔහු ඊට පස්සේ කියනවා ඔහුගේ ජීවිතේ තියෙන අනතුරේ කියලා. නමුත් ඔය වැඩසටහන මම විශ්වාස කරනවා ඉහළම කෙනාගේ ඉඳලා ආරක්ෂකාංශයේ හැම කෙනාමත් ඇතැම් විට සේනාධිනායක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පවා දකින්නට ඇති මේවා. හැබැයි දැක්කට මේවා දේශපාලනකෝ හිතුවේ නැහැ. එහෙම හිතුවනම් කියන්නේ මේ අපේ මේ පුංචි මොළවලට එන සිතුවිලි ඔය ඉහළ නිලධාරීන්ට තරුපටි ගහලා ඉන්න නිලධාරීන්ට ඇති වුණා නම් මේ ප්‍රශ්න ගොඩාක් දුරට විසඳ ගන්න තිබුණා. නමුත් දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලබාවත් අද්දා ගන්න බෑ. මොකද කජ්ජා ජීවතුන් අතර නැහැ. තාජුඩීන් ඝාතනයේට කජ්ජා සහභාගී වෙලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවලු. දැන් අද සහකාර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහත්තයා මේ තියෙන තාජුඩීන් ඝාතනයට පැමිණ පිරිස අතර කජ්ජා සිටි බවට හඳුනා ගැනේ. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් කජ්ජා සිටි බවට තහවුරු වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනිවුර සෙනරත් මහත්තයා පවසයි. අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ටාසයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය. දැන් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. පළමුව හඳුනාගෙන තියෙන්නේ දැන් කජ්ජව. ඒ කියන්නේ මිය ගිය එකාව. දැන් අනිත් කට්ටියව තවම හඳුනා ගන්න බැරි වෙලා ඇති. අපි දන්නේ පරීක්ෂණ කෙරීගෙන යන්නේ. කෙසේ හෝ මම මේ කියන කතාව ඔබ මොහොතකට කල්පනා කර බලන්න. එදා චමුදිතත් එක්ක ඒ කජ්ජා ඇවිත් ඒ සාකච්ඡා පවත්වන විට අපට හොඳ ආකාරවම දැනුණා. ඒක නැරඹුව ඕනෑම කෙනෙකුට, මේ වැඩසටහන බැලුව ඕනෑම කෙනෙකුට තේරෙනවා කජ්ජා ජීවත් වෙන්නේ ටික දවසයි. කජ්ජාට ෂොට් එක වදිනවා. කජ්ජා ඒ බව දැනගෙන හිටියා. කජ්ජාට රටින් පලා යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. කජ්ජා බයටම තමයි ඇවිල්ලා ඕවා කිව්වේ. මොකද ඔහොම ප්‍රකාශයක් කෙරුවට පසුව යම් අවස්ථාවල ගෝඩ්ෆාදර්ලගේ ටීම් එක ගෝඩ්ෆාදර් ඇතුළු ටීම් එක කල්පනා කරනවා දැන් අත තියන්න බෑ. අත තියන්න නරකයි.
තිබ්බොත් අපිව මාට්ටු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වුණාට ඒ දේ උනේ නැහැ. ඒ ගෝඩ්ෆාදර්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කොතනින් හරි වෙලා කජ්ජට දුන්නා ෂොට් එක දරු දෙදෙනත් එක්ක. හැබැයි කජ්ජව ආණ්ඩුවේ මේ නිලධාරීන් පොලිස් ඇමතිවරයා විශේෂයෙන් පොලිස් ඇමතිවරයා තව නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා පොලිස්පතිතුමා ඔය කාට හරි මීටර වුණා නම් බොහෝ දේවල් හොයාගන්න තිබුණා. අන්න ඒකයි මම අර ඔබට කියන්නේ ජාතික ජනබලවේගයට අපේක්ෂකයන් පත් කර ගැනීමේදී හා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේදී ඇතැම් අය තිබුණු පැරණි සමාජිකකම් එක්ක පැරණි දැන හැඳුනුම්කම් එක්ක ඊට පස්සේ තවත් කණ්ඩායම් ජාතික ජනබලවේගයේ කියන තැන උගත්කම එක්ක තරඟ කෙරුවා පාර්ලිමේන්තු මැතිවරණයට ආවට සමහර අය ගාව තියෙන ඇත්තටම උගත්කම විතරයි. ඒ උගත්කම කියන්නේ ඒ ඉගෙනගත්ත විෂය ගැන විතරයි. වෙන දේශපාලන පරිකල්පනයක් ඒ අය ගාව දකින්න නැහැ. ඒක අපිට පිළිගන්න වෙනවා. අපි පත් කරගත්ත ආණ්ඩුව තමයි. දැන් එහෙම වුණා නම් මේ පොලිස් ඇමතිවරයා වශයෙන් පත් කරගත්ත කෙනාට මේ නීතිය පිළිබඳව අපරාධ පිළිබඳව විශාල කියවීමක් තියෙන්න ඕනේ. මං හිතනවා එහෙම තැනක නම් එතුමා සිටියේ බවක් දකින්න මේ වගේ සිදුවීමක් තුල. මොකද චමුදිතත් එක්ක කරපු සාකච්ඡා දෙක විශාල වශයෙන් ප්‍රචලිත වුණා. ප්‍රචලිත වුණාම මේක සංවාදයට ඒ අය අතරේ බඳුන් වෙන්න ඕනේ. ඒ අය මේක සාකච්ඡා කරන්න ඕනේ. චමුදිතත් එක්ක කරන මේ සාකච්ඡා එක්ක මේ මිනිහා පැහැදිලිව කියන රාජපක්ෂල එක්ක ඉන්නකම් විතරයි මේ දේවල් ආරක්ෂිතව ඒගොල්ලොත් එක්ක ඉන්නකම් ගියාට පස්සේ දෙනවා ෂොට් එක. එතකොට නොකිය කියනවා ඒ අපරාධ ගොඩක්. හැබැයි ඒ කිසිම දෙයකට අවධානය යොමු කරන්න අපේ ආරක්ෂක අංශය අසමත් වුණා. දැන් මේ තාජුඩීන් කියන තරුණයාව ක්‍රීඩකයාව මරා දාන්න සිරිලිය ගිනුම හිමිකාරිනිය සම්බන්ධයි කියලා තිබුණා නේද? එතකොට කුමාරවරු සම්බන්ධයි කියලා. නමුත් මේවා මේ සාක්ෂි යටපත් කෙරුවා. මේ සාක්ෂි හැංගුවා. අවසානට මුත්‍රදෙහි කොටස් පවා අතුරුදහන් කෙරුවා. නඩුව යට ගැහුවා. එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්නේ ඒ ආණ්ඩුව ඉහළම තැනකින් කවුරු හරි මේකට සම්බන්ධකමක් තියෙන නිසා. එහෙම නැත්තම් මේකට එහෙම දේවල් වෙන්න ඕනේ නැහැ නේ. එහෙම නැතිනම් මේ වගේ ඝාතනයක සාක්ෂි සංගවන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ දේශපාලන සබඳතා තිබෙන ඝාතන තමයි ඇත්තටම සොයන්න බැරි. එක්නෑලිගොඩ ලසන්ත වික්‍රමතුංග ඒ ඝාතන කරපු අය නැහැ. ඉතින් විශේෂයෙන් මේ ආණ්ඩුව කෙරෙහි රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුව විශ්වාසයක් ඇතුව ඉන්නවනේ. ඒ නිසා අපිට මතක් කරන්න තිබෙන්නේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ඒ දේශපාලන මොකක් හරි වාසනාවකට පාර්ලිමේන්තුව යන්න ලැබුණට සමාජීය පරිකල්පන සමාජීය ක්‍රියාකාරකම් අපරාධ පිළිබඳව නම්බර් එකක් හඳුන්වලා දෙන්න. නම්බර් එකක් හඳුන්වලා මහජන අදහස් ගන්න අපි මේ පරීක්ෂණය කරන්නේ අපිට මේකට ඔබේ අදහස් කියන්න. අප මේ අය ගැන සොයමින් ඉන්නේ. දැන් මට විශාල සැකයක් තිබෙනවා. නාවික හමුදාව සතුව තිබුණු මුහුදු ආරක්ෂක සේවය ඇවන්ගාඩ් එකට ලබා දීම නිස්සංග සේනාධිපතිට ලබා දීම. ඒ හරහා අවියායුධ හා මද්‍රව්‍ය ජාවාරම කෙරුණා කියලා කතන්දර තියෙනවා. දැන් සොයා බලන්න බැරිද? මොකද ආයුධවල ඉලක්කම් මැකිලා අන්න එහෙම කතාවක් ආව නේද කරලියට.
දැන් මුහුදු මගින් මේ මද්ද්‍රව්‍ය ජාවාරව මේ විදිහට වෙනවා නම් ගෝඩ් ෆාදර්ලා හරහා මොන විදිහට වෙන්න ඇද්ද කියන විමර්ශනය කරන්න පුළුවන් නේද? නිකන් හිතලා බලන්න ඔබ. ඒ කියන්නේ ඇයි රජයට ආදායම් එන මේ ව්‍යාපාරය පුජ්‍යලික අංශේ එක පුජ්‍යලයකට දෙන්නේ? එහෙම දුන්නහම මොකද්ද ඒ තුලින් කළ හැකි දේවල්? මේ ආරක්ෂක අංශ මහත්තුරුන්ට අපි පොඩ්ඩක් මතක් කරන්න අපි දන්න විදිහට. එතකොට ඒ පුජ්‍යලික අංශේ ලබා ගන්න ඒ හිමිකරුවා පාලකයන් සමග සමීප ඇසුරක් පවත්වනවා. අත්අඩංගුවට ගන්නවා, වැටලීම් කරනවා. මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ වශයෙන්පත් වෙනවා. ඒවා අපි දන්නේ නැහැ මොනව වෙනවද කියලා. නාකොටික් නිලධාරි පවා කිලෝ 600ක් විකුණා තිබුණා කියලා නිවුස් එකක් ආව නේද? ඒ වගේ හිතනකොට බොහෝ දේවල් තියෙනවා කල්පනා කරනවා නම්. ඒ නිසා අපි ඊටමත් ආදරෙන් මේ දේ මතක් කරන්නේ. ඔය අයට වැටහෙන්නේ නැති දේවල් මහ ජනතාවට වැටහෙනවා. ඇතැම් අයට. ඒ නිසා ඒ අදහස් ගන්න අංකයක් හඳුන්වා දෙන්න. එතකොට ඒ අය දෙයි ඔත්තුව කරන්න ඕනේ වැඩ කොටස. මෙන්න මෙතෙන්ට අවධානය යොමු කරන්න. මොකද හැමදේම කල්පනා කරන්නත් බෑ. ඒකත් ඇත්ත. ඒ පැත්තත් අපි පිළිගන්නවා. මොකද වැඩ අධිකයි, රාජකාරී අධිකයි, වගකීම් අධිකයි. නමුත් හැබැයි අතට ආව කුරුල්ලව එක්කෙනෙක්ගේ අතින් අතෑරුණා නම් ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති, නියෝජ්‍ය ආරක්ෂක ඇමති, පොලිස් ඇමති, නියෝජ්‍ය පොලිස් ඇමති, පොලිස් පොත්පති හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්. ඒ වලල්ල විශාලය. ඒ වලල්ල විශාලයි. එතන ඉන්න 50කට ආසන්න පිරිසක් වගේ ඉහළම තනතුරු තරුපටි ගහපු අය. ඔය කාටත් චමුදිටත් එක්ක කරපු සාකච්ඡාව මීටර් උනේ නැහැ. එහෙම වුණා නම් බොහෝ දේවල් සාක්ෂි ඇතුව රජයේ සාක්ෂිකාරයෙක් කරගෙන තාජුදීන්ද ලසන්තද එක්නැලිගොඩද බොහෝ දේවල් අද අසීරු වෙලා තියෙන පාස්කු ප්‍රහාරයේද ඔය හැම දෙයකටම උත්තර හොයාගන්න තුන වේලාසනි. ඉතින් හිතලා බලන්න. නැවත හමුවෙමු. හිතලා බලන්න මේ කතාව නිකන් අදහසක් කියන්නේ. නමුත් ඉතින් අදහසේ යම් දෙයක් ඇතියා.